ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින්. ම්ම්. අදත් ලස්සන කතාවක් කරගෙන ආවා. හැමෝම කතාවක් අහනවා, සබ්ස්ක්‍රයිබ් දෙකක් දාන්න යනවා. එහෙම කරන්න එපා, සබ් එකක් දාන්න. එතකොට දිගටම මට මේ වගේ කතා ඔයාලට කියන්න පුළුවන්. ඉතින් අද කතාවට අපි යමු. මම කිව්වනේ මගේ හොඳම යාළුවා අනෝෂික ඉතර ගියාට පස්සේ වීරය අංකල් සහ මම අතර වෙච්ච සිදුවීම. ඉතින් එදා ඒක ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ පාටි කරලා 11ට විතර ඉවර වුණා. ඉවර වුණාට පස්සෙත් මගේ WhatsApp එකට මැසේජ් එකක් එවලා තිබ්බා. එයාව මීට් වෙන්න කියලා එතන වේකල් දාලා තිබ්බ ගරාජ් එකට එහා පැත්තේ එතන හිසිටමක් තිබ්බේ. ඉතින් පාටි ඉවර වෙලා කියන්නේ කට්ටිය එතකොට තමයි ඩිනර් එකට ගියේ. ඒ අතරේ මට කිව්වා ඒ පැත්තෙන් එන්න කියලා. එයා කෝල් එකක් වගේ ඒ පැත්තෙන් එන්නත් කියලා. කොහොම හරි මං ඒ පැත්තට වෙලා හිටියා. එතකොට ගිරියන් කළාවා හැවිල්ලා එයා මගේ අතෙන් අල්ලගෙන හිටිය එහා පැත්තට තිබ්බ අඳුරු තැනක් තිබ්බා. පාළු තැනක් දෙන්නෙක් එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා කිව්වා ඒත් ඕනේ කියලා එයාට. කොහොම හරි මං කිව්වා කවුරු හරි මට බයයි කියලා. ඊට පස්සේ වීරි අංකල් කිව්වා කවුරුත් දෙන්නේ නැහැ. කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඉක්මනට ඉවර කරගමු කියලා. මං කිව්වා අනේ අංකල් මට යන්න ඕනේ ප්ලීස් කියලා. ඊට පස්සේ එයා කිව්වා ඉක්මනට යවන්නම් කියලා. කොහොම හරි එතනින් ඒ කියන්නේ පාක් එකට එහා පැත්තේ තිබ්බා මේ පොඩි බිල්ඩින් එකක්. බිල්ඩින් එක කියන්නේ හදන්න පටන් අරන් අතෑරපු එකක්. ඒ බිල්ඩින් එකේ මිටියට එයාම හෙත් කරගත්තා. හෙත් කරගෙන එයා කිව්වා එයාට ඕනේ කියලා. මං කිව්වා බෑ කියලා. ඊට පස්සේ එන ඉසලෝගේ ගන්නවද කියලා ඇහුවා. මං කිව්වා හා කියලා. ඊට පස්සේ මට යන්න උවමනාවකුත් තිබ්බා ඉක්මනටම මෙතනින්. මම බයෙන් හිටියේ. කොහොම හරි එයා එතන එයාගේ සපත්තු දෙක ගලවලා මට ඒක දන ගන්න කිව්වා. මං දන ගත්තා. ඊට පස්සේ ටිකක් කළා කොහොම හරි එයා කිව්වා එයාගේ කලසුමට පිටින් අල්ලන්න කියලා මං ඇල්ලුවා. එතකොට ඒක ගොඩක් ෆෝම් වුණා. කොහොම හරි හරි ගානට ආවට පස්සේ ඒක එළියට ගත්තා. එළියට අරන් මට කිව්වා ඒක අල්ලගන්න කියලා. දෙකෙන්ම මං අත් දෙකෙන්ම අල්ලගෙන හිටියේ. මගේ අත් දෙකට එයා ප්ලේ කරා. එහෙන් ප්ලේ කරනකොට එයානික ගොඩක් ලොකු වුණා. කොහොම හරි මේව ටිකක් කළා කර ඉන්නකොට එයා කිව්වා මගේ කට අරින්න කියලා. මං කට අරගත්තා. ඊට පස්සේ කලින් දවසේ කලින් වෙලාවේ වගේම එයා කියන්නේ මගේ ඔළුව බිත්තියට ඒත්තු කරලා වගේ ගෑසෙන් නැති වෙන්න අත් දෙකෙන් අල්ලගෙන එයාට ඕන දෙයක් කරා. එතකොට මං කිව්වා ඉස්සරලා මගේ ගවමෙත් හැරුණා කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ සැරේ ඔක්කොම බොන්න කියලා. ඊට පස්සේ කොමාරේ එයා එක වේගෙන් කරන්න පටන් ගත්තා. වටපිට බලපල. එතකොට එයා කිව්වා අපෝ දවසක මීට් වෙන්න ඕන කියලා. මං කිව්වා මීට් වෙන්න මං කැමති නැහැ කියලා. ඊපස්සේ එයා කිව්වා මීට වඩා සැපක් දෙන්න පුළුවන් කියලා. මං කිව්වා මම කෙල්ලෙක්. මට මෙහෙම පුළුවන් ඊට වඩා දෙයක් නම් බෑ කියලා. ඊට පස්සේ කොහොම හරි එයා කිව්වා කියන්නේ මගේ තොල් දෙක ටිකක් තද කරගන්න කිව්වා. තද කරලා උරනවා වගේ ඉන්න කිව්වා. ඊට පස්සේ මං තොල් දෙක තද කරගෙන උල් කරගෙන හිටියා. ඊට පස්සේ ඒක තව චූට්ටක් තද කරගන්න කියලා කරන්න පටන් ගත්තා. එයා හොඳටම ප්ලේ කරලා අන්තිමට තර උකුලුණු රස උකුයිලුණු රසයි ඒවා හරි රසයි. ඉතින් උකුයිලුණු රසයි උන්නුයි කොහොමගේ මට පෙව්වා. ඉතින් ඒ වෙලාවල ඇත්තටම පළවෙනි සැරේ තරම් ගියේ නැහැ. හැබැයි ගිය ඔක්කොම වගේ මට පෙවුණා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ.
කොහොමාරි මගේ කටති පැත්තත් මං පියදාගෙන අන්තක් කල එතනෙන් කියා. ඉතින් අද කතාව ඒක හෙටත් ලස්සන කතාවක් තියෙනවා. සබ් එකක් දෙන්න. බයි.